ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මිථුන ලග්නයෙන් උපන් අයට මේ වගේ ගතිගුණද තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට මිථුන ලග්නයෙන් උපන් අය මානුෂ්‍ය ජීවිතේ සම්බන්ධ මනා අවබෝධයක් තියෙන පුද්ගලයන්. මානුෂීය ගතිය ගොඩක් අනුකම්පාව ගොඩක් වැඩි මෙයාලගේ. ඉතින් අර ඒ වෙලාවට උවමනා අන්දමට කටයුතු කරන්නත් හරියම දක්ෂ නුවණක් තියෙනවා. ඒ වගේම තමයි තමන් කතා කරනකොට සෑම දෙයක් ගැනම දන්නා කෙනෙකු වගේ පෙන්වීමට හෝ කතා කරන්න මේ අයගේ දක්ෂතාවයක් තියෙනවා. ඒ කියන්නේ තමන් නොදන්නව වුණත් ඒ දේ දන්නව වගේ පෙන්නලා කතා කරන්න පුළුවන් දක්ෂතාවයක් මෙයාලට තියෙන. ඉතින් ගොඩක් වෙලාවට දක්ෂ චින්තකයෙක් නම් වෙන්නේ නැහැ මේ අය. මොකද මෙයාලගේ අදහස් නිතර වෙනස් වෙනවා. ඒ නිසා මේගොල්ලෝ පටන් ගන්න දේවල් නම් මුලින් හිතපු විදිහට අවසන් කරන්න වෙන්නේ නැහැ. මොකද මෙයාලගේ අදහස් වල පරස්පර විරෝධී බවක් පෙන්눔 කරනවා හැම වෙලෙම. නමුත් මෙයාලගේ කේන්දරයේ බුද බලවත් වෙලා යහපත් තැනක හිටියොත් දක්ෂ කතිකයෙකු කරනවා, කාව්‍යකාරයෙකු කරනවා, සංගීතඥයෙකු වෙන්න පවා ඉඩ තියෙනවයි කියලා පෙන්නනවා. ඉතින් ගොඩක් වෙලාවට වෘත්තීන් දෙකක හෝ වැඩි ගණනක යෙදෙනවා මේ අය. යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් කරන ගමන් මේ අය තව එකක් ගැන සිතනවා. ඒ වගේ ශක්තියක් තියෙනවා මෙයාලට. ඉතින් ගොඩක් වෙලාවට ස්ත්‍රී පක්ෂය නිසා ධනහානි වෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඒ වගේම තමයි ආගමික භක්තියට හිත තියෙන කෙනෙක්. ඒ වගේම තමයි ඇවිදිලි වලට ප්‍රියයි මේ අය. ඇවිදින්න කරන්න ප්‍රියයි. වැඩක යෙදෙනකොට ඒ වැඩේ දක්ෂයෙකු ලෙස කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මිතුරන් විශාල ප්‍රමාණයක් මේ අයට ඉන්න පුළුවන්. ඒ කියන්නේ කලින් පළපුරුද්දක් නැතුව අමුතු වැඩක් කරන්න ගියන් මෙයා කිසිම පැකිලීමක් නැහැ. ඒ කියන්නේ පැකිලෙන්නේ නැතුව නොදන්නව වුණත් ඒ වැඩේ කරන්න බාර ගන්න මේ වැඩේ යෙදෙනවා මේ අය. නමුත් මෙයාගේ දුර්වලකම් හැටියට පේන්නේ නම් පටන් ගන්න වැඩ අවසාන නොකර අතරමඟ හැර දාන ගතියක් පෙන්නනවා. හේතුව මෙයාලගේ අදහස් වෙනස් වෙන නිසා. සැරින් සැරේ මෙයාලට එන අදහස් වෙනස් වෙන නිසා. ඒ වගේම තමයි නිස්කලංක භාවය නම් අඩුයි කියලා පෙන්눔 කරනවා. ඉතින් රෝග වශයෙන් ගත්තම පෙනහැල්ලේ රෝග, නියුමෝනියා, ඇදුම, බ්‍රොන්කයිටිස් වගේ සෙම් රෝග, පපුව ප්‍රදේශයේ රෝග, එතකොට බාහුවල වාත රෝග ලිහිසියෙන් හැදෙන්න පුළුවන් කියලා පෙන්눔 කරනවා. ඉතින් මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ගතිගුණ, ලෙඩ රෝග, දුර්වලතා ඔය ආකාරයෙන් තමයි පෙන්눔 කරන්නේ. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන බලාපොරොත්තු වෙන මම ආද මෙතනින් සමුගන්නවා. මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්වේදිනී චතුරි ප්‍රනාන්දු. තෙරුවන් සරණයි.